Hi guys, welcome back to my YouTube channel. අද වෙනද වගේ day in my life හරි ඒ වගේ vlog එකක් නෙමෙයි. මේක නිකම් පොඩි memory update එකක් තමයි දෙන්න යන්නේ. මම 2024 සැප්තැම්බර් තමයි ආවේ. ඒතකොට මේ අවුරුදු සැප්තැම්බර් වල අවුරුදු දෙකක් පිරෙනවා. ඉතින් මේ අවුරුදු දෙක ඇතුළත වුණ දේවල් එතකොට ඒ වගේ පොඩි අප්ඩේට්ස් ටිකක් දෙන්න තමයි ආවේ. ඉතින් මට අමතක වෙයි කියලා මම මේක ටිකක් ලියාගත්තා. ඔක්කොම එක vlog එකක ඉතින් කියන්න බෑනේ. ඒ නිසා මම හැමදේම නිකන් පොඩ කියනවා. ඔයගොල්ලන්ට ඕන නම් ඒ ගැන වැඩිපිදුර විස්තර මම වෙනම වීඩියෝ එකක් ගේන්න. මුලින් ඉඳන් පටන් ගත්තොත් UK වලට ආපු ෆීලිං එක. කියන්නේ කොහොමද? ඒ කියන්නේ UK වලට ආවේ. එතකොට මම ආවේ මම හිතන්නේ සැප්තැම්බර් 20 ගණන් වල 20 හරි 19 හරි මේ අර ඡන්ද කාලේ. ඉතින් එතකොට මාව එයාපෝට් එකෙන් ගන්න ආවා අපේ අයියා කෙනෙක්, නේදවන අයියා කෙනෙක්, පුදු අයියා. එතකොට එයා ඇවිල්ලා තමයි එයාපෝට් එකෙන් ගත්තේ. ඊපස්සේ එයා accommodation එක book කරලා තිබ්බ සතියකට ටිකක් දුර. ඉතින් ඒකේ තමයි මං හිටියේ. ඒ අතරතුර මට මෙහෙට ඇවිල්ලා එකක් මං හොයාගත්තා. ඒක තමයි මේ accommodation එක. ඉතින් ඒ අතර උනේ ස්පෙෂල් දෙයක් තමයි මම කොහොම හරි පළවෙනි දවසේ යුනිවර්සිටි එකට එද්දී මම බස් එක රූට් එක දන්නවා. බස් එක විතරයි දන්නේ. අතන රෙකමෙන්ඩේෂන් නම් යුනිවර්සිටියට ඇවිල්ලා කොහොම හරි බස් ටවුන් සෙන්ටර් එකේ බස් එක තියෙන බස් වලට තියෙනකොට ටවුන් සෙන්ටර් එකේ ඉඳන් පොඩ්ඩක් විනාඩි 5ක වගේ දුර තමයි යුනිවර්සිටි එකට. ඔයගොල්ලන්ට කියන මම පැය එකමාරක් ටවුන් සෙන්ටර් එකේම කැරකි. මොකද මට හොයාගන්න බෑ. මැප් ගිහිල්ලා බලනවා. ඒ ඉතින් ඩේටා මුකුත් නෑනේ. ආපු දවසම මම සිම් එකක් ගත්තෙත් නැහැ. ඉතින් කොහොම හරි අන්තිමට එහි හිටපු නිහාර කවුන්සිල් එකේ වැඩ කරපු එක්කෙනකින් අහලා තමයි මම දැනගත්තේ. ඒත් ඉතින් මට එච්චර ඉංග්‍රීසි බෑ. දැනුත් බෑ. කියන්නේ නිහාර බයයිත් එක්කනේ පළවෙනි දවසේ කතා කරපු පළවෙනි එකත් එක්ක. ඉතින් මම කොහොම හරි කතා කරලා මේ කරගත්තා. ඊපස්සේ මට තේරුන්නේ නැහැ කීපද ඩවුන් ගියාව එහෙම. ඊපස්සේ කොහොම හරි පොයින්ට් කරපු තැනට ගිහිල්ලා තමයි කොහොම හරි යුනිවර්සිටි එක හොයාගත්තා. ඒක තමයි මට නම් අමතක වෙන්නේ නැති එක්ස්පීරියන්ස් එක. නැත්තම් UK කියලා ඉතින් එහෙම නෑ. ගොඩක් වෙලාවට දැන් මේ දවස්වල නම් කවුලක් නැහැ. ගොඩක් වෙලාවට නිකන් අර කලර්ෆුල් නැහැ, නිකන් ඩල් ඇක්සන්ට් එහෙම ඇක්සන්ට් එහෙම අමාරු නැහැ. අර අපිට ඉතින් අපි කට ඇල කතා කරනවානේ. එතකොට අර අපිට අමාරුයි එකපාර ගන්න. මම නම් ඉතින් ගොඩක් සැරයක් sorry පාඩම් ඔහොම කිය අහලා තියෙනවා. ඉතින් ඒගොල්ලොත් හරිම එහෙම කියලා ආපෝ මෙයාට බෑනේ කියලා එහෙම නැහැ. ඒගොල්ලෝ අර හිමින් එහෙමත් කියනවා. ඒගොල්ලෝ ඇත්තටම අමාරු සපෝටිව්. අපිට වැරදුනත් ඒගොල්ලෝ එහෙම hina වෙන්නේ. ලංකාවේ දැන් අපි බයේ ඉන්නේ කවුරු වැරදුනත් අපිට hina වෙයි. එහෙම කියන්නේ එහෙම නෑ. ඉතින් හැමෝටම සීරියස් එකක් ඉංග්‍රීසි පුළුවන් නෙමෙයි එන්නේ නේ. ඒ වගේ. ඊට පස්සේ මෙහි තියෙන එක මේකක් තමයි අපි බස් වල දැන් ලංකාවෙත් මෙට්‍රෝ බස් දාලා නේද? ඒ වගේ තමයි මෙහෙත් බස්. එතකොට මෙහි ඩ්‍රයිවර් තමයි ඔක්කොම කරන්නේ. එතකොට යාළුවා thank you කියලා බහින්න ඕනේ. එක්ක හත් නෑ have a nice day හරි මොකක් හරි කියලා. ඒක ගොඩක් අය කරනවා. එතකොට මෙහි හැම දෙයකටම sorry. thank you කියන්නේ නිකන් අර අපි excuse me කියන්නේ අනේ වගේ sorry. අනේකම sorry තමයි. ඒක තමයි ඊට. මෙහි තව හැමෝම ඉතින් hi love අර ආදරෙට නෙමෙයි. hi love එහෙම තමයි කතා කරන්නේ. ඒව තමයි ඉතින් මට එහෙම දැන් මතක් වෙනේවා. ඊට පස්සේ මට ඊළඟට තිබ්බ ඊට පස්සේ ඔය යුනිවර්සිටි ලෙවල් ඉවෙන්ට් ටික ඊපස්සේ මට හම්බුණා ශ්‍රී ලංකන් කමියුනිටි එක. ඇත්තටම ගොඩක් වටිනවා. මට මේ මුල් දවස්වල ඒ වගේ කමියුනිටි එකක් හම්බුන එක මම ඒක මොකද මම දන්න කවුරුත් හිටියේ නැහැ. මේ ඇත්තටම වටිනවා. අපි කෑම කෑවා, එකට කල්චරල් ඉවෙන්ට් කරා, ඒ කියන්නේ ෆැෂන් ෂෝ, කල්චරල් ඉවෙන්ට් එක වගේ සින්දු කියලා එහෙම. ඊට පස්සේ අපි ගෙවල් වලට ගිහලා කෑවා, පොඩි ට්‍රිප් ගියා චූලි දිහා හැලිෆැක්ස් වල වගේ කාර් එකේ හැමෝම ගියා. ඇත්තටම හරිම ජොලි. ඉතින් ඇත්තට මේ වගේ දෙයක් වටිනවා මුල් කාලේ. මොකද අර හැමෝමත් එකතු වෙලා අර හෝම් සික් එක කියන එක යවා ගන්න. චැලෙන්ජ් එකකට කියලා හම්බුනේ එකම දේ තමයි ජොබ් එකක් හොයාගන්න එක. මට හින කාලයක් යනකම් ජොබ් එකක් තිබ්බේ නැහැ. කියන්නේ හින කියන්නේ ප්‍රොපර් ජොබ් එකක් තිබ්බේ නැහැ. මම ඊට කලින් අය ස්ටීවර්ඩ් වගේ වැඩ කරා මේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් වල. ඊට පස්සේ කේටරින් ජොබ් එකක් කරා. ඒව නිකන් අර හින තාවකාලික වගේ ජොබ්. ඊට පස්සේ තමයි මට මේ ජොබ් එක හම්බුනේ. ඉතින් දැන්ට කරගෙන යනවා.
ඉතින් අනිත් ඒවා ගැන කිව්වොත් ලිවිං කොස්ට් එක මෙහි ලිවිං කොස්ට් එක ලන්ඩන් වලට වැඩිය අඩුයි අවුට් ඔෆ් ලන්ඩන් නේ. එතකොට හඩර්ස්ෆීල්ඩ් ගොඩක් අඩුයි. මෙහි ලිවිං කොස්ට් එකේ ගොඩක්ම යන්නේ මේ එකමඩේෂන් එකට තමයි ගොඩක්ම යන්නේ. ඉතින් එකමඩේෂන් එක අමතරව ඉතින් අනිත් ඒවා ඔයාගේ අනුව තමයි. කියන්නේ සිම් එකකට ග්‍රොසරි ඒතකොට එළියෙන් කනවා නම් තව එන්ටර්ටේන්මන්ට් ඒවා ඉතින් ඇඳුම් ගන්නවා නම් ඒ වගේ ඒවා ඔයාට අනුව තමයි වෙනස් වෙන්නේ. ඉතින් ලිවිං කොස්ට් එක නම් පොඩි මැනේජ් එකක් කරගන්න පුළුවන් ජොබ් එකකින්. එතකොට අනිත් අය තමයි ලිවිං කොස්ට් එකේ නෑ ජොබ් එකෙන් පුළුවන් ද පාර්ට් ටයිම් එක පාර්ට් ටයිම් ජොබ් එකෙන් පුළුවන් ද ටියුෂන් ෆී එක ඔක්කොම කවර් කරන්න සේරම. ඇත්තටම පැය 20ක් කරලා නම් කොහොමත්ම බෑ කියන්න එපා ඇත්තම කොහොමත්ම බෑ. මොකද මම කරන්නේ නර්සින් නේ. එතකොට නර්සින් ස්ටුඩන්ට්ස් ලාගේ accommodation මේ ටියුෂන් ෆී එක ගොඩක් ගණන් ටිකක් ගණන්. එතකොට අපිට ප්ලේස්මන්ට් උත් එනවා. ඒ ප්ලේස්මන්ට් වල දවස් වලට වැඩ කරන්න ඇත්තටම ගොඩක් අමාරුයි. ඉතින් ඒ වගේ දවස් වලට කරන්න හම්බුනේ නැති වුනහම වැඩ මේ එතකොට පොඩ්ඩක් අමාරුයි. ඉතින් යම් කිසි ගානකට ඔයාලා ඉතින් ලිවිං කොස්ට් එක මැනේජ් කරගත්තොත් යම් කිසි ගානක් ඉතුරු කරගන්න පුළුවන් ටියුෂන් ෆී එකට. ඉතින් ඊට පස්සේ කියන්නම් මම කරන කෝස් එක ගැන. ඉතින් මෙහි ඔයගොල්ලොත් නර්සින් කරන්න එන්නේ ඉන්නවා නම් හරි නැත්නම් ඔයගොල්ලෝ මොකක් හරි යම් පොඩි අයිඩියා එකක් තියෙනවා නම් මම ඒ ගැන කියන්නම් පොඩ්ඩක්. මෙහි ගොඩක් යුනිවර්සිටි වල නර්සින් ඔෆර් කරනවා. ගොඩක් හැම යුනිවර්සිටි එකම වගේ. එතකොට මෙහි අර ලංකාවේ වගේ ඕස්ට්‍රේලියා වගේ අර නර්සින් ඔක්කොම උගන්වන්නේ නැහැ. ලංකාවේ ඔක්කොම ඉගෙන ගන්නවා නර්සින් කියලා. මෙහි පොඩක් අර ස්පෙસિෆික් තියෙනවා. කියන්නේ චයිල්ඩ් නර්සින්, ඇඩල්ට් නර්සින්, මෙන්ටල් හෙල්ත් ලර්නින් ඩිසබිලිටි කියලා. ඉතින් ඔයාලා මෙහි එන්නවා නම් ඉතින් ඒ හතරෙන් ඔයගොල්ලෝ බලන්න ඔයාලට කැමති වැඩිම මොකද්ද කියලා අන්න ඒක ගැන කරන්න. ඉතින් මම තෝරගත්තේ චයිල්ඩ් නර්සින්. මගේ යාළුවෝ ශ්‍රී ලංකාවෙන් ආපු අය ගොඩාක් කරන ඇඩල්ට් නර්සින්. මගේ එකේ ඔක්කොම ඉන්නේ බ්‍රිටිෂ් අය. ඉතින් අරකනදී මික්ස්ව ඉන්නවා. මේ කොහොමත් චයිල්ඩ් නර්සින් ළමයි 50ක් වගේ තමයි අපේ එකේ බැච් එකේ ඉන්නේ. එතකොට ඇඩල්ට් නර්සින් ඉන්නවා ළමයි 200ක් විතර. මේකෙම හිතගන්න පුළුවන් ඒ වගේ තමයි මේ ඉතින් ඔයගොල්ලන්ටත් ඒ වගේ බලන්න දැන් ලංකාවේ තියෙන ඔක්කොම ඉගෙන ගන්න ඇත්තට මේක හොඳ එකක් අතකට. මොකද අපි ඔක්කොම දැනගන්නවනේ ඉතින් මේකේ වෙන්නේ අර චයිල්ඩ් හරි ඇඩල්ට් හරි මෙන්ටල් හෙල්ත් හරි ලර්නින් ඩිසබිලිටි ඒකේ අර ස්පෙෂලායිස් වගේ වෙනවා වගේ තමයි වෙන්නේ. මම අර ACBT එකත් කරානේ. ඒක නම් ඉතින් නෝමල් මේකක් නේ. ඉතින් ඒකේ මට හිතුණා ඇත්තටම මේ පොඩි වෙනසකට එක චයිල්ඩ් නර්සින් කරන්න ගොඩක් ළමයින්ත් එක්ක ඉන්න කැමතියි කියලා. ඉතින් එහෙම ළමයි කියන්නේ ප්ලේස්මන්ට් එකේ එහෙම ළමයි එක්කම ඉන්නේ නැහැ. ඉතින් අපි තෝරගන්න පාත් එක තමයි. ඉතින් ප්ලේස්මන්ට් එක්ක ඉතින් ඇත්තටම ඉතින් මම දන්නේ දැන් තව ප්ලේස්මන්ට් එකක් එනවා. ඉතින් ඒක මේ අවුරුද්ද ඉවරයි පළවෙනි අවුරුද්ද. ඉතින් එහෙම තමයි ඉතින් ඉක්මනට අවුරුද්දකුත් ගියා. ඉතින් ඔයාලට මොන හරි මම මේක ෂෝට් වීඩියෝ එකක් ඇත්තටම කරන්නේ මේ ඔයගොල්ලන්ට මොන හරි මේ ගැන සම්බන්ධ වෙන ප්‍රශ්න හරි මොන හරි ඕනි නම් මම ඒ ගැන පොඩක් වැඩි දුර පැහැදිලි කරලා වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් අදට හම්බෙමු. බයි බයි.